Hello everyone, welcome to my YouTube channel. ඉතින් මම first time තමයි මෙහෙම vlog එකක් කරන්නේ. ඇත්තටම කිව්වොත් මේක vlog එකක් නෙවෙයි. මට හිතුණා ඉස්සෙල්ලාම vlog වලට යන්න කලින් ඔයාලට මම කවුද කියලා හඳුන්වලා දෙන්න. ඉතින් මම මේ කරන්නේ මගේ self introduction එකක්. කියන්නේ මම කවුද, මම ඉන්නේ කොහෙද, මම මොනවද කරන්නේ කියන එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මට හිතුණා වීඩියෝ වලට යන්න කලින් මම මේ එහෙම එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් ඔයාලට මම ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන මම මේ YouTube වලට පර්ෆෙක්ට් නෑ. ඉතින් මගේ අතිනුත් පොඩි අඩුපාඩුකම් වෙලා තියෙයි. හැබැයි මම උපරිම උත්සාහ කරනවා මගේ ඊළඟ වීඩියෝස් වල ඒ අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ මොනවා හරි අඩුපාඩුවක් ඔයාලා මේ වීඩියෝ එක තුල දැක්කොත් මට ඒක කමෙන්ට් කරන්න කියලා. මම හරි ආදරෙන් ඔයාලගේ කමෙන්ට් බාර ගන්නවා. ඉතින් මම කවුද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න බැරි වුණානේ. මගේ නම සමාධි විදර්ශනා. එතකොට මම ඉන්නේ කැන්ඩි වල. එතකොට මම ගැන කිව්වොත් එහෙම ඔයාලට මගේ පවුල විස්තර කිව්වොත් එහෙම අපේ ගෙදර ඉන්න අම්මයි අප්පච්චි සහ මට ඉන්නවා නංගිලා දෙන්නෙක්. එතකොට මම ඔයාලට කිව්වොත් එහෙම මගේ O level A level results මට O level වල A6ක් තියෙනවා. ඒ වගේම එක B එකකුයි C දෙකකුයි තියෙනවා. ඊට පස්සේ O level පාස් වුණාට පස්සේ මම කලින් ගියේ මිශ්‍ර පාසලකට මොළගොඩ ශ්‍රී ප්‍රියදර්ශී විද්‍යාලය මගේ පළවෙනිම පාසල. ඊට පස්සේ O level සමත් වීමත් සමගම මම යනවා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මගේ දෙවැනි පාසල. ඒ වගේම මම ඒ පාසල තුළ තමයි මගේ උසස් පෙළ විභාගයේ නියැලෙන්නේ. ඉතින් උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ මට ඉතින් මම බලාපොරොත්තු වෙන විදිහටම මට හේතුණක් තිබුණා. එතකොට මම A levels කළේ ආර්ට් ස්ට්‍රීම් එකකින්. මම කරපු සබ්ජෙක්ට් තමයි සිංහල, පොලිටිකල් සහ හෝම් සයන්ස් කියන සබ්ජෙක්ට් තුන. ඉතින් ඔය සබ්ජෙක්ට් තුනටම හොඳට මහන්සි වෙලා පාඩම් කරලා අන්තිමට මට ඒ තුනකුත් හම්බුණා. ඉතින් මගේ දැන් තත්ත්වය ගැන කිව්වොත්, ඒ කියන්නේ මම කොහොමද දැන් ඉන්නේ කියලා කිව්වොත් එහෙම මට A level results ඒ තුනක් තිබ්බා. ඒ වගේම මගේ set score එක තිබ්බා 1.118ක්. එතකොට set score එකත් එක්ක මට යන්න තිබුණා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය වගේ ඕනම විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කිරීමේ හැකියාව තිබුණා. නමුත් මගේ පොඩි ආසාවක් තිබුණා. ඒ වගේම මගේ ඔළුවේ පොඩි අයිඩියා එකක් තිබුණා ආර්ට්ස් වලට හොඳ කැලණිය විශ්වවිද්‍යාලය කියලා. ඉතින් මගේ ආසාවත් එක්ක සහ මගේ ඩ්‍රීම්ස් වලට මැචින් වෙන විදිහට මම සිලෙක්ට් කරගත්තා University of Kalani. එහෙම නැත්නම් කැලණිය විශ්වවිද්‍යාලය. ඉතින් මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් විදිහට ඉන්නවා. අපිට තාම යුනිවර්සිටි පටන් ගත්තේ නැහැ. ඉතින් අපිට මැයි වල පටන් ගන්නවා කියලා පොඩි අයිඩියා එකක් තියෙනවා. නමුත් මම හරියටම දන්නේ නැහැ කොයි කාලේ අපිට පටන් ගනීද කියලා. ඉතින් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ විශ්වවිද්‍යාල ජීවිතේ පටන් ගන්නකම්. ඉතින් කොහොම තමයි මගේ විස්තර. ඉතින් ඊට අමතරව මට ඔයාලට කියන්න ඕන ඇයි මම YouTube පටන් ගත්තේ කියන කාරණය. ඇත්තටම කිව්වොත් එම මගේ ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. හැබැයි මම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරුවා. ඒකෙදී මම සහ මගේ යාළුවෙක් පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරා vlog එකක් කරන විදිහට. හැබැයි මට එදා හැම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මම පස්සේ මේ වගේ දෙයක් කරයි කියලා. හැබැයි මට මේ වීඩියෝ ක්ලිප් එකත් එක්ක හිතුණා මම ඒකිට පස්සේ ස්ටේටස් එකක් දැම්මා WhatsApp. ඊට පස්සේ ඉතින් යාළුවන්ගේ කමෙන්ට්ස් බලලා මට හිතුණා නෑ මට පුළුවන් මං කොහොම හරි කරනවා මේ වැඩේ කියලා පොඩි අයිඩියා එකක් තිබුණා. හැබැයි එහෙම ලොකුවටම තිබුණේ නැහැ.
හැබැයි ඉතින් කොහොම හරි ඒක හිත ඊට පස්සේ මම ගොඩාක් ස්ටඩි කරා කොහොමද මිනිස්සු කට්ටිය බ්ලොග් කරන්නේ සහ මොනවද යාලා කරන කන්ටෙන්ට් කියලා. ඉතින් එහෙම ස්ටඩීස් කරලා මමත් හිතුවා මම channel එකක් පටන් ගන්නවා කියලා. ඉතින් එහෙම අද වෙනකොට මගේ YouTube channel එක මේ විදිහට පටන් ගත්තා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මට මේකට ගොඩාක් උදව් කරා මගේ මල්ලිලා දෙන්නා. ඒ වගේම තමයි මම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා කැමති දේවල් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ස්ටඩි ව්ලොග් ගැන හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ යුනිවර්සිටි ලයිෆ් එක පටන් ගත්තට පස්සේ අපේ යුනිවර්සිටි ලයිෆ් එක ගෙවෙන්නේ කොහොමද? යාළුවොත් එක්ක කොහොමද වැඩ කරන්නේ? හොස්ටල් ලයිෆ් එක මොන වගේද? සහ කැම්පස් එකේ තියෙන ඉවෙන්ට්ස් වගේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම යාළුවොත් එක්ක කොහේ හරි ඩේ අවුට් එකක් ගියොත් ඒ වගේ දේවලුත් ෆන් වීඩියෝ හැම දෙයක්ම මගේ ජීවිතේ කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ වෙන හැම දෙයක්ම මම මගේ YouTube ෆැමිලි එකත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕන. ෆස්ට් වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. ඒ වුණාට අනිවාර්යෙන්ම මේ ටික කියන්නම ඕන. මම එක ෂෝට් වීඩියෝ එකයි කරේ. කළා මම අද දවස් දෙකක් නෑ දවස් දෙකමාරක් විතර වෙන්නේ. ඒ දවස් දෙකමාරට ෂෝට් වීඩියෝ එකට මට සබ්ස්ක්‍රයිබර්ස්ලා මං හිතන්නේ මට දැන් 100 කම්ප්ලීට් වෙලා ඇති. ඒ වගේම තමයි විවර්ස් 500කට වඩා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. මම විශ්වාස කරලා මට ඔයාලා දෙන මේ සපෝට් එකට ගොඩක්ම thank you. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ඉස්සරහින්දී මගෙන් හොඳ වැඩ ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ අද පටන් ගත්ත මේ වැඩේ ඉස්සරහටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම ආයෙත් කියන්නම් මම perfect නෑ. This is my first video, so I have many mistakes, but මම හිතනවා මම කොහොමරි perfect විදිහට ඉස්සරහට කරගෙන යනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක තුලදී ඔයාලා මොනවා හරිම මගේ අඩුපාඩුවක් දැක්කනම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මම හිතනවා ඔයාලා මාව ආදරයෙන් වැළඳගනී කියලා. ඉතින් අපි ඉස්සරහට ලස්සන වැඩවලින් හම්බ වෙමු. ඉතින් මම ආදරෙන් ඉල්ලලා ඉන්නවා මගේ ආදරණීය YouTube ෆැමිලි එකෙන් සහ මේක බලන අයගෙන් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ ෂෙයා කරන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. ලස්සන වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට කරන්න. අපි මේ වැඩවලින් හම්බ වෙමු. ඉතින් මගේ YouTube ෆැමිලි එක මගේ යාළුවනේ හැමෝටම ගොඩක් ස්තුතියි මට මේ දුන්න සපෝට් එකට. ඉස්සරහට ලස්සන වැඩවලින් අපි හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි. Thank you for watching this video. Bye bye.